Hello friends, welcome. ඉතින් මම තමයි සෙල්ඩිලා. ඔන්න මගේ පළවෙනි වීඩියෝ එක ඔයගොල්ලන්ට ලැබෙනවා. ඉතින් මේ පළවෙනි වීඩියෝ එක තමයි House of Slendrina කියන ගේම් ප්ලේ එක. House of Slendrina. මේක Play Store එකේ තියෙනවා. ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගෙන අහන්න. මගේ වීඩියෝ වලට කැමති කට්ටිය මට සබ් එකක් දෙන්න. හොඳද? සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න. එහෙනම් අපි ගේම් එකට යමු. ඊසි දාලා ප්ලේ කරමු. සරි. අපිට මෙතන මැප් එකක් දීලා තියෙනවා. මැප් එක සුපිරි. මේ මැප් එක විතර නෙවෙයි මේ මැප් එකේ තව කැලලක් තියෙනවා. ඒක අන්ලොක් වෙන්නේ අපි මේ යතුරක් තියෙන යතුර හොයාගත්තාම. මෙන්න මෙතනින් තමයි මේක ඇතුලේ තමයි යතුර තියෙන්නේ. මේක ගන්න මේ උඩින් පීසස් කියලා දාලා තියෙනවා. ආන්ගේ පීසස් එකේ මේ 8ක් දාලා තියෙන 8ක් කලෙක්ට් කරගන්න ඕනේ. ඒ පීසස් වලට හයි කරාම තමයි මේකට අපිට යතුර හම්බෙන්නේ. අඩු සුපිරි සේප් උනේ ඒවා. විස්තරෝම ඉදිරියකට යන්න. ආච්චිගේ වැඩනේ. දොරවල් ලොක් කරන්න. අඩු ඊයද පණුවලු. ඊයකම යතුරන්න තියෙනවා අපි ගාව. යතුර ගත්තා. අපි ගාව නෙවෙයි ස්ලෙන්ඩිනාගේ කාමරේ. ස්ලෙන්ඩිනාගේ කාමරේ නෙවෙයි ස්ලෙන්ඩිනාගේ ගෙදර. අම්මට සුපිරි බේස්මන්ට් එකක්. ආනේ බේස්මන්ට් එක. මේක ඇරලා බලමු. අපි එක පාට පිටිපස්ස යනවා ස්ලෙන්ඩිනා කයිලා මම මරන් කයි කියලා බය වෙන්නේ නැහැ මම. බය වුණා. ඒකට නම් බය වුණා බං ඈ. හිතන්නවත් නැති වෙලාවකනේ මරන් කණ්ඩාවේ. ඒ වගේ වෙලාවක මම මට අනම්මනම් දේවල් මතක් වෙන්නේ බා. ඕනකයි ප්‍රශ්නේ නේද බා? ගන්න එපා උර්දු ගීත එහෙම නැයි මේ අපේ පැත්තේ අවුරුදු උත්සවේ තියෙනවා. ඕඩෝ මොකෙද්ද? බය වුණේ නෑ. ඕ ඇන්ජලිනා අක්කා. එක පීසස් එකක් ගන්න. වාසනාව. බය වුණේ. ඕකෙන් බේරෙන්න එක පාට අපි මෙව ගන්න ඕනේ. ඩූවින් හැරි පොටර් කි ස්නේප් ඉන්නවා. ස්නේප්. එමේ උනේද බා? හැරි පොටර් කි ස්නේප් වගේමයි බලහංකෝ. මොනවද තියෙද දැන් මේක ගන්න අපිට? මන් දැන් දෙයක් නෑ බා. ඔව් අපරාධයක්. ඇන්ජලිනා ඔය ඉන්නේ ඇවිල්ලා බා ෂෙන්රිනාගේ අම්මා. ෂෙන්රිනාගේ අම්මා උඹලගේ ෂෙන්රිනා නෙවෙයි. බය වුණේ. යා මම බම්මුන්ගේ අතල් බලන්න නැතු. ඉතින් ෂෙන්රිනාගේ අම්මා නම තමයි ඇන්ජලිනා. ඇන්ජි අක්කේ. ඔබට මම බය නෑ. ඔතනින් තමයි දොර තියෙන. ඔතන තමයි දොර තියෙන්නේ. යන්න තියෙන දොර අපිට. අපි ආයෙත් ආවේ අතෙන්ටනේ. අනේ මෙතන පීසස් කැලක් තියෙනවා. කවුද බලන් ඉන්නව? අපි බය වෙයි. ඔය විල්ලර මකුළු ආච්චි. බය වුණේ අතරමැත්ත ගියා. ට්‍රෙන්ඩි කියලා කො මං එහෙම කරේ. බලහම් බලුවේ. යතුරු තියනක් තියෙනවා. ඒක එකක් යූසට් කරා මේක තියෙන්නේ නැහැ. කාණි මේකේ මොනවද තියෙන්නේ? තිබ්බේ නැත්තම් මං ඉතින් මේ බය වෙන්න තමයි මේකට එන්න ඕනේ. ආච්චිට හල්ලා. යාත ලිෂණ ගතියක් තියෙනවා. අනේ මන්දව. අපි මේ දරවලු තැරලා බලමුනේ. ඉතින් හිමිට මොනවා කරන්නද බා?
අම්මෝ ඇති යන්ද පළවෙනි පාරම ආවේ නැත්නම් ඉතින් ආයේ මේක හොය හොය ඉඳිනවා පයර වෙලා වගේ මෙතන ගාවින් මේ දින්න බෑ මම හංගන තැන් බලපංකෝ මේ අහිංසක කොල්ලෙක්ව හොයන්න පුළුවන්ද තව පීසස් කැලි 8ක් හොයන්න ඕනේ වා ඒක ඇරුණ විදිහ නම් හොඳ නෑ අර ආයෙත් මෙතෙන්ටද බං ආවේ මම බය වුණා නේද නෑ නේද උඩ තට්ටුවටත් යන්නේ අපි උඩ තට්ටුවෙත් පීසක් තියෙන්න පුළුවන් මම කියනවා මේක මන් තියන්නේ බෑ උඩ තට්ටුවෙත් පීසස් ඉස්සරහ මේ පැත්තට යන්න බය වෙන්න ඕනේ නෑ වා මේක ග්‍රැෆික් එච්චර හොඳ නෑ කියන්න පුළුවන් කවුද මල්ලියේ කවුද අම්මා ආර ඉස්සල් ඔළුව නෙමෙයි දොරෙන් ඔළුව දාන් හිටියා ආන් ඒකේ තමයි නකුල වැටිලා ඕකි ඇවිල්ලා ග්‍රැනි පළවෙනි ගේම් එකෙත් ඉන්නවා මං හිතන්නේ ඔව් ඉන්නවා මං හිතන්නේ ග්‍රැනි පළවෙනි ගේම් එක ගහපු කෙනෙක් යටින් කමෙන්ට් එකක් දාන්න මත් ගහලා තියෙනවා අම්මට ඉතින් මේ තියෙන පීසස් කියන්නේ මේකෙන් ගිහලා ඔඩෝ සෙන්ඩ්‍රිනෝ කම්ප්‍රීට අපි පැමිණියා තැන්කියු කියලා අහනවා අපෝ මේ පීසස් කියලා ගානින් බන් තව දෙකයි තියෙන්නේ බය නෑ යකෝ මේ ඉන්න සෙන්ඩ්‍රිනෝ නිකයි යකෝ සෙන්ඩ්‍රිනාට මීටියෙන් ගහලා වගේ සෙන්ඩ්‍රිනාට උත්තර දිග කොණ්ඩයක් තියෙදවා මේකේ පොඩි කාලේද හොදු මේ නම් හිතන්නේ අලි වැඩිනේ බලන්න දිග කොණ්ඩයක් තියෙනේ ඔය මෙතන අවුල් වගේ මේකට කියලා බලමු මේකට ගියා නේද ඔය පීසස් දෙකයි අම්මට සිරි බාටෝ මෙයා අඩි වැඩි කියන්නේ බම් මම ගහන හැම හොරම කියන්නක් වගේ මේ බාට්රූම් කියන සීන් එක තියෙන අය ඊයුයිම් මට සිරි වෙන්නයකෝ මගේ පස්සේ ඉඳලා තියනවා ආයෙත් මම මේකට ආවේ මොකටද දැන් මම යන්න ඕනේ එතකොට මෙතන ඉන්නේ එතන කොහෙන්ද යන්න ඕනේ එතනින් ආවා මෙතනින් ගියේ නෑනේ ගියා කියහන්කෝ ගියා යකෝ ඒ ඉස්සරහට මේ තියෙන අපි ආපු දැන් ඔච්චර හාල් කරන කාමර දෙයක් තියෙනවා මේ මට මේ හිතා ගන්න බැරි ඇයි බම් මේ කාමරයක ලාච්චුවක් විතරක් තියෙන කියලා. මොන වෙයි ප්‍රශ්නේ බා. ඒ කියන්නේ උන්ට කාමර වැඩි වෙලා. මම කාමරයක් කුලියට දීපන් ඔච්චර බය කරගෙන ඉන්නේ. දීපන් කුලියට කාමරයක්. බයින්න බයි දී ඇත්ත නේ. කාමර නිකන් තියන් ඉන්නවා මෙතන. පුස්සා දිනවා. එන ගහනවා කාමරයක් කුලියට දුන්නා කියලා. එතකොට බම් මේ ඔක්කොම බැලුවා. අන්තිමට තියෙනවා පාල්ලයි කියන්නේ. ඉන ගහනවා බම් කාමරයක් කුලියට දුන්නා. ඕනේ මනුයි මිනිස්සු කියලා වෙනසක් තියෙනවා. හරිද? ඒ මැරුණේ කනේ බා. ඒ වුණා බය කරන්නේ නැතුව කාමරයක් දුන්නාම සාරලයිනේ බා. මේ ඉස්සරහට ගිහිල්ලා බලමු. මේක අරලා නෑ වගේ වන්ටි යූස් කරා. තියපිය. පින්තූරයක් තියපිය. තිබියන් හොඳ තිබියන් කියලා නේ කියකෝ පින්තූරයක් තිබියන් කියලා කිව්වා. මේ සෙන්ඩියක් කනන් සුදුවක් උඹ මේ මාව මරාගෙන කණ්ඩ ආපුයි කියප්පා. අපි මේකට මේක දෙවනි වාර නෑ බං මම යන්නේ. මේකේ තියෙන පින්තූර නම් කිසි කමකට නෑවා. කවුද බං මේ වැන්දේ? එන්නේ නෙමෙයි ප්‍රින්ට් කරේ. ප්‍රින්ට් කරේ. ඇන්ජලිනා
මේ කාමරේනේ. අන්න බඩු මේ ඉස්සරහට ගියේ නෑ නේද? මට දැන දෙන්න ඉස්සරහ. මේ කොහෙද? අඩෝ මේ මෙතන බා. ඒ බා. එකම තැනනේ කරගෙන කො අනිත් ටික හම්බුන්නේ නෑ තාම ඉතින්. එකම තැනනේ. මෙయ్య. අයියෝ තව යතුරක් හොයාගන්නවා. ඒ වඩන්නේ මම යතුරත් හොයාගන්න ලයික් එකක් කමෙන්ට් එකක් සබ් එකක් දාපන්කෝ. නිකන් ආයේ නිකන් තියෙන එක නේ බා. උඹ යතත් නිකන් තියෙන්නේ. ෆෝන් එක අල්ලන් ඉන්නවද දන්නේ නැහැ. ඉතින් ඒක වෙනම කතාවක්. අනේ යතුරක් හරි මොකක් හරි දීපන්කෝ. ඉතහල් කරන් මෙහි ගිල්ලටත්. අපෝ මේ ගෙදර වට කරගෙන මොනවද දෙන්නේ? ගිහිල්ල නැති තැන තියෙන්නේ ආච්චිට හායන් තව දෙකක් තියෙනවා ඒකේ. ඒ කියන්නේ හොඳටම පැන්නේ. බා. අපෝ මම බලපු නැති තැන තියෙන්නේ. කියපන්කෝ. දහම්. මං ඉන්නේ කට නෑ. කඩේවා. මම මේ කිචන් කියන සීන් එකට ගියාද බං? අනේ මන්ද බං. මොන වාටයක්ද? අඩෝ. යතුර තියෙනවා. ඊළඟ පීසස් කෑල්ල තියෙන වෙනත් ඒ කියන්නේ මම දන්නවා. දැන් ඵලයන් එළියට. ඔව් පැත්තෙන් ඵලයන්. ඉක්මන් කරපන්. කොහෙන්ද මං ආවේ? මේ පැත්තේනේ. අඩෝ මේ තියෙන්නේ බං මම බලන් අයියෝ. මොන නගුලක්ද කියලා තව පීසස් එකක් හැබැයි මට කිසුනේ. මේ කාමරේට නෑනේ. අඩෝ මම මේ කාමරේට පළවෙනි කතාව බා. මොකද්ද මේ කාමරේ? ආටෝ කිචන් එක බා. කිචන් එකේ මේවද බන් තියෙන්නේ. කිචන් එකේ කීයක් තියෙන්නේ තව. ආච්චිට හාල් කරන්න. අයියෝ අරපු නැති දොරවල් තියෙද? මම බලහම් පරණ කිචන් එකක් බම් මේක. කොහෙද මං ආයේ අරපු නැති දොරක් තියෙන්නේ? අනේ අයියේ අපි ඉස්සරහට ගිහින් බලමු. මේකද අරපු නැති දොර. එකට දන්න කෙනෙක් කියපන් අරපු නැති දොරක් තියෙන්නේ. අනේ අයියේ කොහෙද තියෙන්නේ අරපු නැති දොර? උඹ බය කරා කියලා මම බය වෙන්නේ නෑනේ. අරපු නැති දොරක් තියෙන්නේ කොහෙද? මොන රෙද්දක්ද බං මම මෙච්චර වට ගහලා නෑ අටම එකතු කරගෙන දිනනවා කලින් පාර ගහද්දි. මොන වටයක්ද මේ විතර තියෙන්නේ? මොන ඇටයක්ද හොයන්න තියෙන්නේ දැන්. උඩ තට්ටුවට ගිහින් බලමු.
aduh mata දැන් වට ගහලා පාවෙලා බා මීට වැඩිය හොඳයි මොන රිද්දක්ද බා කොහෙද දොරවල් තියෙන මාරපු නැති කෙලින්ම ගිහිල්ලා දකුණට නේ කෙලින්ම ගිහිල්ලා දකුණට හැරියා nah ayo මේකද බා මීට වැඩිය හොඳයි නේ මම මේ අතුර තියාගෙන කොහෙ ගහගන්නද කියපන්කෝ ඔය කම්බල් අතුරක් දාන්න තියෙන දන ඔෆිස් කියන එකට ගියා ක්ලොක් එක තියෙනවා හරියට ක්ලොක් එක ගාවින් එහෙම ගිහින් ඔෆිස් කියන්නේ ඔෆිස් එකට ගියානේ මෙහෙට ගිහිල්ලා බලන්න Selinaki කොහෙද දැන් තියෙන්නේ සද්ද බද්ද එනවනම් ගණන් ගන්න එපා ඔය තමයි ගෙදර මිනිස්සුන්ට කෑ ගහන්න වලට කෑ ගහන්න රෙද්ද මගේ කාමරේට වෙනවනේ මගුල ඔයලාට තමයි ඉතින් අඩෝ මට මේක කරන්න බෑ බං අනේ කොහෙද යකෝ තියෙන්නේ කිචන් එක මේ පඩි පෙළ ගාම තමයි කාමරයක් වෙලාවත් යනවා ඔඩේ උඹලට හිතෙන්නේ නැද්ද මෙතන ඇති දෙයක් දන්නේ නැහැ කියලා මෙතන තමයි ක්ලියර් ඩෝ එක තියෙන්නේ යම හරියම් මෙහෙට මේ රෙද්දට ගිහිල්ලා බා මට තේරෙන්නේ නැත්තේ මං අරපු නැති දොරක් කොහෙද මං තියෙන්නේ යතුරු දාලා මගේ මේ කොහෙ කරගන්නද කියපන්කෝ අයියේ අපි ඉවරයිද
මේ රෙද්ද ගිහිල්ලා ඩක්කේ. අයියෝ මේක වට විතරනේ ගහන්න තියෙන්නේ. ඕ අර මොකද? අඩෝ පීසස් කෑලි හම්බුණා. මොච්චර වටකින් මේකටද? මගේ ආච්චි හම්බුණා. මේරණි යන්න. සීන් එක කියන්නේ දැන් අපි බැස්ස ගියහන්කෝ. ඒත් බෑනේ මාර්ගර බැස්සා කියලා. ප්‍රෝබාරයක් හොයන්නලු බං. තියෙන්නේ. ඕයි ප්‍රශ්න. ක්ලියර් කරන්න සිදුවෙන්න වෙලා තමයි. දැන් කෙලින්ම ගිහිල්ලා අර දොරේ යන්න ඕනේ. අයිනම තියෙන දොර. මේ දොරෙන් යන්න ඕනේ. යා. දොරෙන් ගිහිල්ලා දකුණට හැරිලා කෙලින්ම යන්න ඕනේ. කෙලින්ම ගිහිල්ලා දකුණට යන්න ඕනේ. අයියෝ පිටිපස්සට අනේ තියෙනවද? මේක තමයි යන්න. ඔන්න ඉතින් අපි තව දොරක් අරගත්තා. මම බලන්න මේකට ඇවිල්ලත් හොයන්න තියෙනවා ක්‍රෝබාර් එකක් බට. මේක දිස්සෙන්ටි නබය කරනවා ගිහම පැන්න වෙනවලු. ආච්චිර හාල් ගෙරන්න වෙලා තමයි. ඇයි බං ගෙවල් වලට මේ වගේ කාබර් ක්ලියර් කියන එකේ තේරුම මොකද්ද? ක්ලියර් පිටිසිදු පැහැදිලි කාම් පැහැදිලි මොන රෙද්දක්ද බා මොනවද මේක පැහැදිලි හාය බය වුණේ ඔයාලට බය වුණා මං ඔබට බය වෙන්නේ නෑ බා මෙතනින් මේක ඉවරයි කියපන්කෝ ඈ ආච්චිට හාල් කරන්න era piedore වහගෙන ඉන්නවා මෙතන මේ ක්‍රෝබාර් එක හම්බියම් බා ඔතන මොනවද මේකට ඔයද තමයි ක්‍රෝබාර් එක ඕනේ නේ මට ක්ලියර් කීයක් වගේ මොන මගුලක් තියෙනවා රයිස්ටරට කාමර තියෙද හරි පංගේ ඉස්සරහට මේ වගේ තැන්වලත් වැටලා තියෙනවා බං අයිනේ හින්දා ඕකටම යන්න ඕනේවා මොකයි ප්‍රශ්නේවා එන්නේ නෑ මේ හරිය ඉන්නේවා මොකවත් නෑගලද ඕඩෝ වාසනාවන් බං හොඳ වෙලාවට මේකටම ආවා ක්ලියර් තමයි දැන් ඉතින් කොහොමද ඵලයන් දැන් ක්ලියර් කාමරේට බලරන්නේ
එහෙම ටිකටම යන්න එළියට ගියා. හරිනා දිගටම ඵලයන්. අපි ඔම්මේ යකෝ. දිගටම යන්න බෑ බං එකේ. අයියෝ අනිත් පැත්තට හැරිලා තියන්නේ. ඕකයි ප්‍රශ්නේ. හේ ස්ලෙන්ඩර් නම් ඉස්සරහට මෙනවද? ඕකයි ප්‍රශ්නේ වා. ඕට්ටු සිරාලු දිගටම. මේක මේ තියෙන්නේ බන්දෝර ඇරුණාකෝ පිට එක්ක ඔය සෙල්ලම් බෑ මොකද දැන් මේක වෙට්ට ගම මිනිහලු නේද තව එකෙක් ඉන්නවද බා මොකද ඒකගේ උස බලපංකෝ අපි අම්මෝ හොට් කරන්නේ යකෝ මොකද උනේ කන්ග්‍රැචුලේෂන්ස් ලුබා ගේම් එක ඉවරයි බා එහෙනම් කොල්ලෝ අපි ගියා දෙන් කියලා දෙම්ම කියන්නේ මමත් එන්ඩ් වෙනවා එහෙනම් කොල්ලෝ අපි ගියා බයි බයි බයි